සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රියේක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධාමනය කිරීම සමග එක්සිත් වෙමු. කුඩා දැරියක් ඇගේ දෙමව්පියන් සමග ඇගේ මිත්තණියගේ නිවසට ගිය අවස්ථාවක වත්තේ සෙල්ලම් කරන්නට හදන විට ඊට අවසර ලැබුණේ අනතුරු ඇඟවීමක්ද සමගයි. එනම් අසල ගෝපලේ හරකුන් වත්තට ඇතුල් වීම වැළැක්වීමට වත්ත වටා ඉදිකර තිබුණු විදුලි වැටට අත නොතබන ලෙසයි. ඇය ඔවුන්ගේ අවවාද පිළි නොගෙන ඔවුන් නැති වෙලාවක් බලා විදුලි වැටට අත තැබුවා. ඊට යොදා තිබුණේ අඩුසැර විදුලිය නිසා ඇයට විපතක් සිදු නොවුනත් හරකෙකුට පාඩමක් ඉගැන්විය හැකි තරම් විදුලි සැරපාරක් ඇයට වැදුනා. ඇයට එවේලේ වැටහි ගියේ ඇගේ දෙමව්පියන් ඇයට අනතුරු ඇඟෙව්වේ ඇයට ප්‍රේම කරන නිසාත් ඇයට තුවාල සිදු වෙනවට අකමැති නිසාත් බව. දෙවියන් වහන්සේත් උන්වහන්සේගේ දරුවන් වන අප විපතට නොවැටෙන පිණිස අපට අනතුරු අඟවනවා. පුරාණ ඊශ්‍රායල්වරු යෙරුසලමේදී රූප සාදමින් ඒවට නමස්කාර කරන ආකාරය දෙවියන් වහන්සේ දුටු විට 2:36 පදයේ කියන්නේ ස්වාමින් වහන්සේ සුවකීය සෙනගට අනුකම්පා කළ නිසා උන්වහන්සේ පණිවිඩකාරයන් අත ඔවුන්ට කියා ඇරියසේක යනුවෙනුයි. 16 පදයට අනුව සෙනග පණිවිඩකාරයන්ට සරදම් කර උන්වහන්සේගේ වචනය සුළු කර උන්වහන්සේගේ ප්‍රොපේතවරුන්ට නින්දා කළා. යෙරමියා 18:11 පදයේ උන්වහන්සේ ඔවුන්ට තමන්ගේ නපුරු මාර්ගයෙන් හැරී ඔවුන්ගේ මාර්ගවලද ක්‍රියාවල්ද හරිගස්සා ගන්නෑ කී විට ඔවුන් 12 පදයේ කිව්වේ අපේම අභිප්‍රායන් ලෙස හැසිරෙන්නෙමු අපේ නපුරු සිත්වල මුරණ්ඩුකම ලෙස කරන්නෙමු යනුවෙනුයි. මේ නිසා යෙරුසලම විනාශ කර එහි සිටි බොහෝ සෙනග අල්ලාගෙන යාමට දෙවියන් වහන්සේ නෙබුකද්නේසර් රජුට ඉඩහැරිය බව අපි දකිනවා. අද අපගේ ජීවිතයේ යම් පාපයක් ගැන දෙවියන් වහන්සේ අනතුරු අඟවනවා විය හැකියි. එසේනම් ධෛර්යමත් වෙමු. මන්ද හෙබ්‍රේය 12:5-6 වෙනි පදවලට අනුව ඒ උන්වහන්සේ අපට ප්‍රේම කරන බවට සහතිකයකුයි. ඉදිරියේ ඇතිදේ උන්වහන්සේ දකිනවා. අප මුහුණ දීමට නියමිත ගැටලු අප විසින් මගහර ගැනීම උන්වහන්සේගේ කැමැත්තයි. අපි මෙනෙහි කරමු. දෙවියන් වහන්සේගේ අවවාද අපට දඬුවම් කිරීමට නොව අපව ආරක්ෂා කිරීමටයි. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ වචන පමණක් නොව ඔබ වහන්සේගේ සිතද ඇසීමට අපට හැකියාව දුන මැනව. අපගේ ජීවිතයෙන් ඔබ වහන්සේට ගෞරව කිරීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.